මයිපෙට් YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ ඔයාලා තාම අපිව subscribe කරලා නැත්නම් දැම්මම පහළ තියෙන රතු පාට බටන් එක බලලා subscribe කරන්න. වීඩියෝ එක බලාගෙන යන ගමන් like එකක් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. විස්තර මාළු ඇති කරන්න කැමැත්තක් දක්වන ඔයා වෙනුවෙන් අදත් අලුත් මලුත් වීඩියෝ එකක් අරන් මං ඇවිත් ඉන්නවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඊටාම ලස්සන ගුරාමි වර්ගයක් වන මේ පැරඩයිස් ගුරාමි ගැන. ඉතින් යාළුවනේ ඔයාලා මේ වෙද්දි සමහරක් විට පැරඩයිස් ගුරාමි දැකලා ඇති, සමහරක් විට දැකලා නැතුව ඇති. දැන් මම මේ වීඩියෝ එකේ පෙන්වන ගුරාමි වර්ගය තමයි මේ පැරඩයිස් ගුරාමි කියලා හඳුන්වන්නේ. මේ සාමාන්‍ය නිල් ගුරාමි, සුදු ගුරාමි, එහෙමත් නැත්නම් ගෝල්ඩන් ගුරාමිට වඩා මේ ගුරාමින්ගේ ශරීරයේ ගොඩක් අලංකාරයි. ඔයාලට පේනදී මෙයාලගේ වලිගය දිහා බැලුවොත් එහෙම වලිගෙත් සෑහෙන වෙනසක් තියෙනවා සාමාන්‍ය ගුරාමි වර්ගයට වඩා. හොඳයි, එහෙනම් අපි බලමු මේ පැරඩයිස් ගුරාමි ගැන මොනවද අපිට දැනගන්න තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ පැරඩයිස් ගුරාමි ගත්තොත් එහෙනම් මෙයාලගේ පිරිමි සතා සාමාන්‍යයෙන් ගැහැණු සතාට වඩා ප්‍රමාණයෙන් විශාලයි. සාමාන්‍යයෙන් පිරිමි සතෙක්ගේ වර්ධනය ගත්තොත් එහෙම අඟල් 4ත් 5ත් අතර වගේ ප්‍රමාණයට පිරිමි සතා වර්ධනය වීමක් වෙනවා. ඉතින් මෙයාලගේ ගැහැණු සතාගේ ශරීරය පොඩ්ඩක් පිරිමි සතාගේ ශරීරයට වඩා ප්‍රමාණයෙන් කුඩායි. ඒ වගේම තමයි යාළුවනේ පිරිමි සතාගේ ශරීරයේ දීප්තිමත් වර්ණ අපිට දැක ගන්න පුළුවන්. හැබැයි ගැහැණු සතාගේ ශරීරය ගත්තොත් එහෙම ගැහැණු සතාගේ ශරීරයේ ඒ තරම්ම දීප්තිමත් පාට අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මෙයාලගේ මේ වලිගේ හැඩය නිසා සහ මෙයාලගේ ශරීරයේ තියෙන මේ අලංකාර වර්ණ නිසා මෙයාලට හොඳ ඉල්ලුමක් තියෙන අනිත් ගුරාමි වර්ග වලට වඩා. අපි වුණත් අපේ ඇක්වේරියම් එකට පැරඩයිස් ගුරාමි ගෙනාවොත් එහෙම සාමාන්‍යයෙන් ජෝඩු 20ක් 30ක් ගෙනාවත් ඉතාමත් කෙටි කාලයක් තුළ, ඒ කියන්නේ දවස් දෙකකින් විතර වගේ වුණත් මේ ජෝඩු 20ක් 30ක් වුණත් අපිට විකුණ ගැනීමේ හැකියාව තියෙනවා. මොකද මේ ගුරාමි වර්ගයේ ගොඩ දෙනෙක් දැකලා නැහැ. දැකලා නැති නිසා සහ මෙයාලගේ මේ අලංකාර පාට නිසා ඉතා ඉක්මනින් අලෙවි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ මෙයාලා කෑම ගැන කතා කරොත් එහෙම සාමාන්‍ය මාළුන්ට දෙන කෑම ඔයාලට දෙන්න පුළුවන්. මම කලින් වීඩියෝ වල කිව්වා වගේ ඔයාලට ගැලැක්සි එහෙමත් නැත්නම් ටොම්බෝයි වගේ ආහාරයක් වුණත් මෙයාලගේ කෑම විදිහට එකතු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ මේ ගුරාමිස් ගප්පි ප්ලේටි වගේ සමූහ වශයෙන් අපිට බෝ කරගන්න බෑ. ඔයා ගුරාමි බෝ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා ගුරාමි ජෝඩුවක් තමයි ටැංකියට දාන්න ඕන. ඉතින් යාළුවනේ මේ පැරඩයිස් ගුරාමි ගෑනු සතෙක් සාමාන්‍යයෙන් මාසයකට හෝ මාස දෙකකට සැරයක් බිත්තර දානවා. ඉතින් මෙයාලා දාන බිත්තර ප්‍රමාණය ගැන හැවුවොත් එහෙම ඔයා පුදුම වෙයි. සාමාන්‍යයෙන් එක ගෑනු සතෙක් එකවරකට බිත්තර 400ත් 600ත් වගේ ප්‍රමාණයක් දානවා. ඉතින් යාළුවනේ බිත්තර දැම්මට පස්සේ මතක ඇතුවා ගෑනු සතාව බ්‍රීඩින් ටැංකියෙන් අයින් කරන්න ඕන. නැත්නම් පිරිමි සතා කොටලි වෙලා ගෑනු සතාව මරන්න පුළුවන්. නිසා අනිවාර්යයෙන්ම බිත්තර ගන්නවා දැම්මොත් එහෙම බිත්තර දාපු ගමන්ම ගෑනු සතාව ටැංකියේ මතක ඇතුව අයින් කරන්න. ඉතින් යාළුවනේ මේ බිත්තර වලින් පැටව වෙනකන් පිරිමි සතා තමයි මේ බිත්තර රැක බලා ගැනීම කරන්නේ. සාමාන්‍යයෙන් දවස් දෙකක විතර වගේ කාලයක් ගත වෙද්දි බිත්තර දාලා ඉවරලා පැටව බිත්තර වලින් එනවා. ඉතින් මේ බිත්තර වලින් ආව පැටවුන්ට ඔයාලට බ්‍රයින්ෂින් වගේ ආහාරයක් ලබා දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට බිත්තර කහමද වගේ දෙයක් දිය කරලා ලබා දීමේ හැකියාව තියෙනවා. මම ඉස්සරහට ගුරාමි බෝ කරන වීඩියෝ එකක් කරන්නම්. එතකොට ඔයාලට මේ කෑම් වර්ග ගැන සහ ගුරාමි බෝ කරගන්න නිවැරදි ක්‍රමය මොකක්ද කියලා ඔයාලට ඉස්සරහා වීඩියෝ එකකින් කියලා දෙන්නම්. ඉතින් අපි මේ පැරඩයිස් ගුරාමි හදන්න බලාපොරොත්තු වෙනවා නම් යාළුවනේ ඔයාලා දැනගන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. අපි බලමු මොනවද ඒ කරුණු කියලා. ඉතින් මෙයාලට හිතකර වතුරේ උෂ්ණත්වය, වතුරේ pH අගය ගැන අපි අනිවාර්යෙන් දැනගන්න ඕන. මේ පැරඩයිස් ගුරාමින්ට හිතකර වතුරේ උෂ්ණත්වය විදිහට සෙල්සියස් අංශක 15ත් 26ත් අතර වගේ උෂ්ණත්වයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මෙයාලට හිතකර වතුර pH අගය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 6ත් 8.2ත් අතර වගේ pH අගයක් තියෙන්න ඕන. මේ පැරඩයිස් ගුරාමින්න ඔයා ඇති කරන්න බලාපොරොත්තු වෙනවා නම්. ඉතින් යාළුවනේ මෙයාලගේ ජීවිත කාලය ගැන කතා කරොත් එහෙම ඔයා පුදුම වෙයි. මේ පැරඩයිස් ගුරාමි කොච්චර කාලයක් ජීවත් වෙනවද කියලා ඇහුවොත් එහෙම සාමාන්‍ය නිරෝගී පැරඩයිස් ගුරාමින් අවුරුදු 6ත් 8ත් අතර වගේ කාලයක් ජීවත් වෙනවා. ඉතින් ඔයාට පහසුවෙන් ඔයාගේ ඕනම ටැංකිය එක ඉතාම පහසුවෙන් හදන්න පුළුවන් වර්ගයක් තමයි මේ පැරඩයිස් ගුරාමි. මොකද අනිත් මාළු ඔයා හදද්දි නිතර ටැංකිය අස් කරන්න ඕන. හැබැයි මේ පැරඩයිස් ගුරාමි දාපු ටැංකිය නිතර අස් කරේ නැතුව කියලා, නිතර අස් කරන්න බැරි වුණා කියලා ලොකු ගැටලුවක් ඉන්නේ නැහැ. වතුර ටිකක් පරනවා කියලා මෙයාලට ලෙඩ වැළඳීමේ ප්‍රවණතාවය අඩුයි. ඒ නිසා ගොඩක් ජරා වෙන්න තියන්න එපා ටැංකිය. හැබැයි ඔයාලට සතියකින් අස් කරගන්න බැරි වුණා කියලා සති එකමාරක් දෙකක් විතර ගියා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ පැරඩයිස් ගුරාමින්ට. නිසා ඕනම කෙනෙක්ට ලෙහෙසියෙන් කුඩා ටැංකියක උනත් හදන්න පුළුවන් මාළු වර්ගයක් විදිහට මේ පැරඩයිස් ගුරාමි හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ හොඳ ඉල්ලුමක් තියෙන ගුරාමි වර්ගයක් විදිහට මේ පැරඩයිස් ගුරාමි වර්ගය හඳුන්වන්න පුළුවන්. හොඳයි යාළුවනේ, මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා.
මේ වගේම අලුත් වීඩියෝ එකක් අරන් එනකම් මම අතට මෙතනින් නතර වෙනවා. ඔයාලා තාම අපිව subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන සීනුවේ ලකුඩේ බුවොත් එහෙම මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඒක ඔයාලට බලා ගැනීම හැකියාව තියෙනවා.